මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ කොහොමද වෙන්ඩ කෙනෙක් එයාගේ ඩෑෂ්බෝඩ් එකට ඇවිල්ලා එයාට තියෙන ඇක්ටිවිටීස් ටික කරන්න කියලා. එයාට මුලින්දන් කරන්න තියෙන ඇක්ටිවිටීස් මොනවද, කොහොමද ඒක කරන්න කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. එතකොට වෙන්ඩ කෙනෙක් එයා රෙජිස්ටර් වුණාට පස්සේ එයාට එන ඩෑෂ්බෝඩ් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේකෙන් ඔයාට ඔයාගේ ඩීටේල්ස් ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ටෝටල් සේල්ස් ඒ ඔක්කොම සමරියක් විදිහට මෙතනින් බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ආට මෙතන හැපක් තියෙනවා මෙනු ලිස්ට් එක. products, orders, report, delivery time, reviews, withdraw, return request, store stats, tools, setting කියලා ඔහම මෙනුස් වර්ගයක් තියෙනවා. ඒතකොට මම මේ මෙනු එකින් එක පැහැදිලි කරන්නම් මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. හරි. අපි වෙන්ඩ කෙනෙක් විදිහට ඉස්සල්ලාම රෙජිස්ටර් වුණාට පස්සේ පළවෙනියෙන්ම කරන්න ඕනේ දේ තමයි අපේ ස්ටෝර් එකේ සෙටින් වලට යනවා. එතන මේ ඩෑෂ්බෝඩ් එකේ සෙටින් වල අපි ස්ටෝර් එකට යනවා. ස්ටෝර් එකට ගිහිල්ලා අපි අපේ ඩීටේල්ස් අප්ඩේට් කරන්න ඕනේ. හරියට අප්ඩේට් කරලා නැත්නම් ඒ ටික අප්ඩේට් කරන්න ඕනේ. ස්ටෝර් නේම් එක, ලොකේෂන් නේම් එක, ඒ ටික අපි ඔක්කොම මෙතන අප්ඩේට් කරන්න ඕනේ. ඔයාගේ ලොකේෂන් එක ඔයා දන්නවා නම් මැප් එකේ හරියටම ඔයාලට පින් කරන්න පුළුවන් මේ මැප් එකේ ඔයාගේ ලොකේෂන්. හරිද? අනිවාර්යෙන් මෙතන ලොකේෂන් ඩීටේල්ස් වල ඔයාගේ ලොකේෂන් ඩීටේල්ස් ෆිල් වෙන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයා terms and condition ෆිල් කරන්න. මේ terms and condition ස්ටෝර් එකෙන් වෙන්ඩර් එකෙන් වෙන්ඩර් එකට වෙනස් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම terms and condition ෆිල් කරලා තියන්න. ඒක වෙන්ඩයි කස්ටමර් අතර තියෙන පාර්ට්නර්ෂිප් එකට ගොඩාක් වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ ඒ ඩීටේල්ස් ටික තමයි මේ බේසික් වශයෙන් ඔයාලට ෆිල් කරන්න තියෙන මෙතන ස්ටෝර් සෙටින් වල ඔයාලට ඉමේජ් එකක් දානවා නම් ප්‍රොෆයිල් පික්චර් එකක් දාන්න පුළුවන්. කවර් බැනර් එකක් දාන්න නම් බැනර් එකක් දාගන්න පුළුවන්. ඒ ටික ඔයාලට කරගන්න පුළුවන්. Okay. Then after ඔයාලට update setting click කරලා ඔයා කරපු settings ටික ඔයාලට අප්ඩේට් කරගන්න පුළුවන්. හරි. ඊළඟට මම යනවා setting වල payment එකට. මේ payment එකෙන් කියන්නේ ඔයා දැන් වෙන්ඩර් කෙනෙක් විදිහට ඉන්නේ. එතකොට වෙන්ඩයි දැන් මේ බිස්නස් එක කරන ඇඩ්මින් අතර ඔයාලට යනවා ඇග්‍රීමන්ට් එකක් ඇඩ්මින් මේ හදගස්ම කියන බිස්නස් එකක් කරන ඕනත් එක්ක පාර්ට්නර්ෂිප් එකක් කරනවා. ඔයා විකුණන හැම සේල් එකකින්ම 20% හරි 10% හරි ඔයාලා ඇග්‍රී වුණ ගානකට කොමිෂන් එකක් ඔයාගෙන් වෙන්ඩරට ඇඩ්මින්ට යනවා ස්ටෝර් එකේ ඕනට යනවා. එතකොට ඒ ගියාට පස්සේ ඔයාට මේ සල්ලි හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයා විකුණපු ප්‍රොඩක්ට්ස් වල සල්ලි හම්බෙන්න නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ මෙතන පේමන්ට් මෙතඩ් එක අප්ඩේට් කරලා තියෙන්න ඕනේ. හරිද? ඒ පේමන්ට් මෙතඩ් එක අප්ඩේට් වුණොත් තමයි ස්ටෝර් එකේ හදගස්ම කියන ස්ටෝර් එකේ ඕනට බලා ගන්න පුළුවන්. ඕනට ඔයාට සල්ලි දාන්න පුළුවන්. ඔයාගේ මාසේ සේල් එක හරි සතියේ සේල් එකට අදාළ සල්ලි ටික දාන්න පුළුවන්. මෙන්න මේ බැංක් ඩීටේල්ස් ටික හරියට අප්ඩේට් කරලා තිබ්බොත් විතරයි. එතකොට ඔයාලට පුළුවන් මෙතන payment details වල add payment details කියලා direct to bank transfer එකට ක්ලික් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ bank details ටික මෙතන අප්ඩේට් කරන්න. ඔයාගේ account එකේ නම, account type එක, personal ද business ද, ඊට පස්සේ account number එක, routine number කියන්නේ එක country එකකින් country එකට වෙනස් වෙන numbers තියෙනවා. bank name එක, bank address එක, IBAN තියෙනවා, SWIFT code තියෙනවා. අනේ ඒ ටික ඔක්කොම IBAN නැත්නම් SWIFT code එක බොහෝ දුරට තියෙනවා. SWIFT code එක නැත්නම් IBAN number එක තියෙනවා. අන්න ඒ වගේ ඔයාලට තියෙන number එක අනිවාර්යෙන් මෙතන හරියට mention කරන්න. ඊට පස්සේ fill කරාට පස්සේ add account දීලා මේක ඔයාගේ details ටික update කරන්න පුළුවන් මෙතන. හරි. ඊට පස්සේ මම යනවා setting වල අනිත් feature එක delivery time එක. මේ delivery time එකෙන් අදහස් වෙන්නේ ඔයා ප්‍රොඩක්ට් එකක් ඩිලිවරි කරගන්න කස්ටමර් එකෙන් ඉල්ල ගන්නවා. දැන් අපි උදාහරණයක් විදිහට බර්ත්ඩේ කේක් එකක් කියලා හිතමු. බර්ත්ඩේ කේක් එක තියෙන්නේ බර්ත්ඩේ කේක් එකක් හරි අපි ගමු අප්‍රේල් 14 කියලා. අප්‍රේල් 14 උදේ 10 වෙද්දි මේක ඩිලිවරි වෙන්න ඕනේ. එහෙම කස්ටමර් ඔයාට ඕඩර් එකක් දෙන්න. එතකොට ඔයාගේ මේ ඩෑෂ්බෝඩ් එක පැත්තෙන් ඒක enable කරලා තිබ්බොත් තමයි කස්ටමර්ට ඒ ෆීචර් එක enable වෙන්නේ checkout එකේ. එතකොට මෙතන තියෙනවා බලන්න delivery support එක ඔයාලට home delivery ද store pick up ද කියලා දෙන්න පුළුවන්.
ඒතර delivery block buffer unit එක පාර දෙන්න පුළුවන්. කොහොමද time minute දෙන්න පුළුවන් buffer එකක්. ඊට පස්සේ buffer duration එක time slot එක කොහොමද දෙන්න ඕනේ? පැය භාගයෙන් පැය භාගෙද නැත්නම් පැයෙන් පැයටද කොහොමද delivery එක තියෙනවා. ඒ කියන්නේ උදේ 10ටද 11ටද නැත්නම් 10යි 10:00මාර 11යි 11:00මාර වගේ පෙන්වන්න පුළුවන් customer ට. හරිද? හරි. ඊට පස්සේ order per slot එක කොච්චර orders ප්‍රමාණයක් එක ඩිලිවරි එකදී කරන්න පුළුවන්ද? එහෙම තියෙනවා. ඊට පස්සේ මෙතන Monday to Tuesday Wednesday මේ dates වල තියෙන්නේ time එක mention කරන්න. Monday කොයි වෙලේ ඉඳන් වෙලාව තමයි time duration එක තමයි. ඒ කියන්නේ delivery වෙන time duration. අපි කියමුකෝ Monday වල වෙන්නේ උදේ 8 ඉඳන් උදේ 8 ඉඳන් දවල් 1 වෙනකන් නම් එතකොට දෙන්න පුළුවන් 8 am to 1 pm කියලා. අන්න ඒ වගේ මෙතන Tuesday, Wednesday, Thursday, Friday මේක අනිවාර්යෙන් ක්ලික් කරලා ඊපස්සේ මෙතන enable වෙනවා. ඔයාලට time එක add කරන්න. එතකොට ඒ time වලට තමයි ඔයාලට delivery customer ට පෙන්නන්නේ මේ දවස්වල තමයි delivery වෙන්නේ කියලා. දැන් Saturday, Sunday නැත්තම් ඔයාලට මෙතන මේක enable කරන්න ඕනේ. අන්න ඒ වගේ delivery time එක ඔයාලට දෙන්න පුළුවන් customer ට ඔයා යවන product එකට අදාළව. ඊට පස්සේ දීලා save changes දෙන්න. එතකොට මේ setting ටික ඔයාගේ dashboard එකේ save වෙනවා. හරි. ඊට පස්සේ මම යන ඊළඟ feature එක තමයි shipping කියන feature. මේක තමයි ඊළඟ වැදගත්ම දේ. මේකෙදි වෙන්නේ ඔයා ship කරන method එකට අදාළ amount එක enter කරන්න ඕනේ. හරිද? එතකොට දැන් මම ඉන්නේ මේ LK ශ්‍රී ලංකන් බේස් එකට අදාළ ස්ටෝර් එකකින් ඉන්න මෙතන ශ්‍රී ලංකා කියලා පෙන්නනවා. අදාළ රටේ ස්ටෝර් එකට අදාළව ඔයාගේ මෙතන රටයි region එකයි zone name එකයි region එකයි පෙන්නනවා. හරිද? ඊට පස්සේ මෙතනින් පෙන්නන shipping method. මේකෙන් අදහස් වෙන්නේ දැනටමත් ඔයා enable කරලා තියෙන shipping method. ඔයාට enable වෙලා තියෙන්නේ ඔයා enable කරලා දිනවා. දැන් මම මේක dummy store එකක් ඉන්න මම මෙතන මෙන්න මේ shipping method enable වෙලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒවත් enable කරන්න කියලා. හරිද? ඒ ඉන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා enable කරන shipping method මොනවද කියලා. හරි. මෙතෙන් අපි shipping වලට ආවට පස්සේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා if you want to use the previous shipping system then click here කියලා. හරිද? අන්න ඕක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාව ගේනවා වෙනම shipping setting තියෙන page එකකට. එතකොට මෙතනදී ඔයාට දෙන්න පුළුවන් shipping policy සහ refund policy update කරන්න පුළුවන් වගේ. මේ දෙකත් අනිවාර්යෙන් update කරන්න. මොකද ඔයාටයි ඔයාත් customer අතර තියෙන relationship එකට මේක වැදගත් වෙනවා. මොකද customer බලනවා shipping policy මොකක්ද තියෙන්නේ. refund policy මොනවද තියෙන්නේ කියලා. මොකද මේ e-commerce website වල අනිවාර්යයෙන්ම තියෙන දෙයක් නේ shipping policy refund policy කියන්නේ. අනිවාර්යෙන් ඒ හින්දා ඔයා වෙන්න කෙනෙක් විදිහට මේ shipping policy refund policy අනිවාර්යයෙන්ම update කරන්න ඔයාගේ store එකට අදාළව. ඊට පස්සේ processing time එක ඔයාලට කොච්චර දවසක් යනවද මේ order එක ship කරන්න customer ට. ඒ කියන්නේ අපි කියමුකෝ අද order එක හම්බුණා නම් අද ඔයාලට මේ cake එක හදන්න දවස් 2ක් යනවා නම් ඔයාලට දෙන්න පුළුවන් 1 to 3 business days යනවා ඔයාලට මේ order එක processing කරන්න. එතකොට ඒ 1 to 3 days ගියාට පස්සේ තමයි ඔයා ship කරන්නේ. හරිද? order එක ship කරන්න. මෙන්න මේ තුන තමයි අනිවාර්යයෙන් මේකෙදි fill වෙන්න ඕනේ. ඊට පස්සේ ship from කියන එක අදාළ country එක ඔයා select කරන්න. මේවා කිසි මොකුත්ම enable කරන්න යන්න එපා. මේවාට ඉතර වැදගත් දේවල් නෙවෙයි. මොකද අපි වෙනම shipping method add කරන නිසා මේවා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ processing time එකයි, shipping policy එකයි, refund policy එකයි, ship from කියන location එකයි ওই ටික ඔයා input කරලා තිබ්බොත් ඒක වැදගත් වෙනවා ඔයයි customer අතර relationship එක. ඊළඟට මම යනවා අර අපි ඉස්සෙල්ලා බැලුව shipping zone එකට අදාළව shipping method ටික add කරන්න. හරි. shipping method ටික add කරන්න ආපු ඔයාලට යන්න පුළුවන් මේ dashboard එකේ setting වල shipping වලට යන්න. එතකොට අපි ඉස්සර හිටපු page එකටම ආපු redirect වෙනවා. හරි. එතකොට මෙන්න මේ dashboard එකේදී ඔයාට දැන් add කරන් යන්න පුළුවන් ඔයා අදාළ දෙන shipping method මොනවද කියලා. එතකොට උදාහරණයක් විදිහටම shipping method කියලා කියන්නේ මෙතනින් ඔයාලා ඔයාලගේ experience ඇති ඔයාලා දැනටමත් කරලා ඇති
ඔයාලා වෙන shipping method යන්නේ මොන method එකකටද? කොහොමද calculation වෙන්නේ price එක කියලා. Distance එකකටද price එක calculate වෙන්නේ? Weight based calculate වෙන්නේ නැත්නම් flat rate එකක් තියනවද? නැත්නම් පාට enable කරන්න පුළුවන් free shipping enable කරන්න පුළුවන්. ඊට පස්සේ local pickup එක enable කරන්න පුළුවන්. කවුරුහරි customer කෙනෙක් ඔයාගේ store එකටම ඇවිල්ලා local pickup එකක් enable කරනවා. නැත්නම් ඔයා තැනකට ගිහිල්ලා local pickup එක දෙන්න පුළුවන් ඔයාලට. අනේ ඒ වගේ ඒව තමයි අපි shipping method කියන්නේ. හරි. දැන් අපි යන් කොහොමද shipping method add කරගන්නේ කියලා බලන්න. මෙතන දැන් ඔයාගේ zone name එකේ තියෙනවා region එකේ තියෙනවා. මෙතන තියෙන action කියලා edit button එකක් අන්න ඕකට click කරන්න. එතකොට shipping method add කරන dashboard එක ගන්න. හරි. මේ තියෙන්නේ මම දැනටමත් add කරලා තියෙන shipping method. මම දැන් මේ එකින් එක මේක delete කරලා ඔයාලට ආපහු පෙන්නනවා කොහොමද shipping method එකක් අපි අලුතින් add කරගන්නේ කියලා. එතකොට මෙතනදී මතක තියාගන්න ඔයාලා මේ හැම එකක්ම ඇඩ් කරන්න යන්න ඕනේ නැහැ. ඔයාලට මේ shipping method එක දෙන්න පුළුවන් නම් විතරක් ඒක enable කරන්න. මොකද ඔක්කොම enable කරාට පස්සේ customer confuse වෙනවා මොන method එකෙන්ද යවන්නේ කියලා. මොකද එතකොට ඒකෙදි reason එකක් තියෙන්න ඕන ඔයාලට ඇයි මේ customer මේ method එක තෝරගන්න හේතුව කියලා. එතකොට ඔයාලට label කරන්න පුළුවන් එකේ shipping method එක business working days 3ක් ඇතුළත delivery වෙනවා. free shipping කරන්න ගොත් working days දවස් 14ක් යනවා කියලා එහෙම අපිට mention කරන්න පුළුවන්. ඒකෝර ඔයාගේ තියෙන product එකත් එක්ක අනුව තීරණය. දැන් ඔයා කේක් වගේ නම් හදන්නේ ඔයා free shipping දෙනවා නම් ඔයා free shipping දෙන්න amount එක කොච්චර amount එකක් ආවට පස්සේද ඒ වගේම mention කරන free shipping එක කොච්චර දවස් වලකින්ද delivery වෙන්නේ කියලා. එතකොට customer idea එක දෙනවා මම free shipping එකද තෝරගන්න ඕනේ. distance based shipping එකද තෝරගන්න ඕනේ. flat rate එකද තෝරගන්න ඕනේ කියලා කස්ටමර්ට අයිඩියා එකක් එනවා. මොකද shipping rates තුනක්නේ. shipping rate වෙනස් වෙනවා. මොකද තුනේ ඒ shipping rate අපි කියමු example 1 2 3 කියලා shipping method තුනක් තියෙනවා නම් ඒ shipping method තුනේ rates තුනක් තියෙනවා. ඒකට කස්ටමර්ට හිතෙනවා නම් මම මේ rates එක ගන්නවා කියලා. එතකොට ඒ අපි rate එකට අදාළවම අපි හරියට mention වෙලා තියෙනෝනේ මේක business working days කීයක් ඇතුළත කස්ටමර්ට delivery වෙන්නේ කියලා. හරි. මෙතනදී ඉස්සලාම් පෙන්නනවා zone name එක location එක select states කියලා පෙන්නනවා. දැන් මේක ලංකාවේ නම් පෙන්වන්නේ නැහැ. ඔයා ජපාන් හරි ඕස්ට්‍රේලියන් හරි ඉතාලි හරි වගේ රටක ඉන්න එක්කෙනෙක් නම් ඔයාට states ටික පෙන්නනවා. ඔයා කොයි state වලද මේක delivery කරන්න පුළුවන් කියලා. ඒතකොට ඔයාට ඒ states ටික විතරක් select කරන්න පුළුවන්. ඒතකොට ඔයාගේ customers ලටත් පෙන්නනවා ඒක delivery වෙන්නේ ඒ states වලට විතරයි කියලා. අනිත් state වලට එයා පෙන්නනවා no shipping method available කියලා අදාළ state එකට. එතකොට මෙතනදී ඔයාට අදාළ states ටික අනිවාර්යෙන් select කරන්න. හරි. ඊට පස්සේ states ටික select කළා අනිවාර්යෙන් save changes දෙන්න. හරි. දැන් අපි යනවා shipping method add කරන එක. මේ shipping method වල මම step වගේක් කියන්නම්. ඒ step වලට අනුවම මේ shipping method add කරන්න. එතකොට ඔයාලට හරියටම function එක shipping function එක කරගන්න පුළුවන්. එතකොට මම කිව්වා shipping method අපිට පහක් add කරගන්න පුළුවන් කියලා. එකක් තමයි distance based shipping එක. ඊට පස්සේ weight based යනවා shipping එක. ඊට පස්සේ flat rate යනවා. ඊට පස්සේ local pickup යනවා. අනිත් එක free shipping යනවා. එතකොට මම මේ කියන පිළිවෙලට ඔයාගේ store එකට ඒ අදාළ shipping method එක match වෙනවා නම් ඔයා ඒක ඒ පිළිවෙලට මේක add කරන් යන්න. හරි. මෙතන add කරනකොට පළවෙනියෙන්ම add shipping method කියන එක click කරන්න. එතකොට add shipping method එක click කරාට පස්සේ ඔන්න අපිට එනවා select කරන මොන shipping method එකකට ඕනි කියලා. එතකොට මෙතන තියෙනවා flat rate, local pickup, free shipping, table rate, distance rate කියලා තියෙනවා. හරි. මෙතනදී මම පළවෙනියෙන්ම කියනවා ඔයා distance rate එකට shipping calculation වෙනවා නම් ඔයාගේ country එකේ පුළුවන් නම් distance එකට අනුව rate එකක් දෙන්න. එහෙම කරන්න පුළුවන් නම් ඔයා මේ shipping method එක enable කරන්න. එතකොට පළවෙනියෙන්ම කරන්න ඕන ඔයා මෙන්න මේ distance rate එකට අදාළව shipping method එක enable කරන එක. හරි. මම distance rate කියන එක enable add කරලා මෙතන add method දෙනවා. හරි. add method දුන්නාට පස්සේ මෙතන shipping method added successfully කියලා. හැබැයි මේක add වුණා කියලා හරියන්නේ නැහැ. අපි මේකට දැන් charges දෙන්න ඕනේ. ඒ කියන්නේ කිලෝමීටර 1ත් කිලෝමීටර 100ත් අතර රුපියල් 150ද කිලෝමීටර 101ත් කිලෝමීටර 200ත් අතර
රුපියල් 250ද කියලා දෙන්න ඕනේ. එතකොට ඒ රුපියල් 150ද 100ද කියලා තීරණය වෙන්නේ per කිලෝමීටර් එකට. හරි. මම ඒක දැන් පැහැදිලි කරන්න. දැන් මෙහෙම shipping method එකක් ඇඩ් වුණානේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙතන මේ edit කියන බටන් එකට ක්ලික් කරන්න. edit කියන බටන් එකට ක්ලික් කරාට පස්සේ අපිට එනවා තව details වගේ fill කරන්න. මෙතන තියෙනවා මොකද්ද method title එක distance rate. ඊට පස්සේ එනවා transportation method එක. කොහොමද ඔයා transportation කරන්නේ? driving කරලාද, walking ගිහිල්ලාද, bicycle එකකින් ගිහිල්ලාද delivery ගන්න. ඒක අපිට මෙතන select කරන්න පුළුවන්. එතකොට avoid වෙන්න ඕන මොන වගේ? tolls වලින්, highway වලින් එහෙම avoid වෙනවා නම් ඔයාට ඒක select කරන්න පුළුවන්. අනිවාර්යෙන් distance unit එක metrics තියන්න ඒක වෙනස් කරන්න එපා. show distance, show duration ඔයාලට තියන්න ඕන නම් customer ට පෙන්වන්න ඕන නම් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කොළඹ ඉඳන් කැලණියට අපි කියමු කොළඹ ස්ටෝර් එකේ තියෙන කියලා. කොළඹ ඉඳන් කැලණියට ඩෙලිවරි කරන්න නම් එයාට පෙන්නනවා කොළඹ ඉඳන් කැලණියට තියෙන කිලෝමීටර 12ක් නම් ඒ 12 පෙන්නලා විනාඩි 30ක් ඇතුළත තමයි ඩෙලිවරි වෙන්නේ කියලා පෙන්නනවා කස්ටමර්ට. හරි. අන්න ඒක එතකොට show distance සහ show duration දාලා තිබ්බම ඒ දෙකම පෙන්නනවා. හරි. ඊළඟට මෙතන අනිත් එක shipping address එක අනිවාර්යෙන්ම ඔයා add කරන්න. ඔයා ship කරන location එක ඉදන්. සාමාන්‍යයෙන් city එක දාලා තිබ්බට ප්‍රශ්නයක් නැහැ. city එක, postal code එක, state එක, country එක ওই තුන තමයි අනිවාර්යෙන්. මේ address එක දැම්ම කියලා ඔය UK වගේ country එක, ජපාන් වගේ country එක න exact වශයෙන් ඔයාට මෙතන map එකක් enable වෙනවා. මේ map එකේ pin කරන්න පුළුවන්. නැත්නම් ඔයා ශ්‍රී ලංකන් වගේ එක්කෙනෙක් නම් වෙන්ඩ කෙනෙක් නම් ඔයාට city එක දීලා ඒ ටික එන්ටර් කරන් යන්න. හරි. මම දැන් එක්සැම්පල් එකක් විදිහට දෙනවා. මම city එක දඹුල්ල zip code එක වෙන්නේ 100 state එක central country එක දැන් ශ්‍රී ලංකා කියලා දෙනවා. එතකොට මෙන්න මෙතන පල්ලෙහා map එකේදී අපිට බලා ගන්න පුළුවන් ඒ අදාළ ප්‍රදේශය බලා ගන්න පුළුවන්. හරිද? මේක ඔටෝමැටිකලිම මේ map එකේ locate වෙනවා. ඔයාට අපි කියමු ඔයාගේ දැන් Google Map එකේ location එක pin කරලා නම් තියෙන්නේ. ඔයාට ලේසියෙන්ම ඔයාගේ මෙතන address එක ගහලා location ඔයාගේ business name එක ගහලා ඒක මෙතන අපිට හරියටම pin එකක් විදිහට යොදා ගන්න පුළුවන්. හරි. මෙතනදී වැදගත් වෙන්නේ මේ distance එක හැදෙන්නේ අදාළ city එකෙන් තමයි කොහොමද calculation වෙන්නේ. city එකෙන් අනිත් city එකට තමයි මේක calculation වෙන්නේ. හරිද? දැන් අනිත් countries වල නම් අනිවාර්යෙන් එයාගේ ගෙදර address එකටම distance එක calculation වෙනවා. දැන් ලංකාවේ වගේ නම් ගොඩක්ම city එකට තමයි මේකේ calculation. මොකද ලංකාවේ address තාම Google එකේ එච්චර මේ pin වෙන්නේ නැහැ හරියට search කරාට. හරි ඒකයි. හරි. ඊළඟට පස්සේ අපි මේ details ටික add වුණාට පස්සේ අනිවාර්යෙන් save changes දෙන්න. අපි ඉස්සරහ ඒක save කරලා ඉමු. ඊට පස්සේ තමයි මම කිව්වා වගේ අපි cost එක දාන්න යනවා. හරි. ඔන්න cost එක දාන තැන දෙනකොට මෙතන අපි add distance rate දෙන්නවා. ඒතකොට අපිට දෙන්න පුළුවන් distance rate type ගොඩක්. ඒතකොට මම ඉස්සලා මෙතන condition එක අනිවාර්යෙන් distance කියලා select කරගන්නවා. ඒතකොට min එකයි max එකයි. min 1 kilometer to max 100 kilometer යනකම් මම අය කරන්නේ 1 කිලෝමීටරයකට රුපියල් 100 නම් රුපියල් 100 දෙන්න පුළුවන්. ඩොලර්ස් 3ක් නම් ඩොලර්ස් 3ක් කියලා දෙන්න පුළුවන් අර. හරිද? ඒතර ඔයාගේ රටේ තියෙන කරන්සි එකෙන්ම කරන්සි shipping charge එක මොකට දෙන්න පුළුවන්. අය LKR වලට කන්වර්ට් කරගෙන ඉන්න ඕනේ නැහැ. මේ හැම වෙබ් එකකම බේස් වෙලා තියෙන ඔයාගේ country එක බේස් වෙලා තියෙන කරන්සි එකෙන් තමයි හැම වෙබ්සයිට් එකක්ම රන් වෙන්නේ. ඒතර ඔයාට price ගැන වැඩි worry වෙන්න දෙයක් නැහැ. price ඔක්කොම ඔයාගේ country එකේ තියෙන price එකෙන් ඇතුළත් කරන්න. මම මේ ඔයාට dummy එකක් පෙන්වන්න ඕනේ තමයි ශ්‍රී ලංකන් ස්ටෝර් එක ගත්තේ. ඒතර ශ්‍රී ලංකන් රුපියල් තියෙන හින්දා මම ශ්‍රී ලංකන් රුපියල් වලින් මතන මම කතා කරන්නේ. හරි. එතකොට පැහැදිලිනේ distance එක අපි කියනවා customer කෙනෙක් කිලෝමීටර 1ත් කිලෝමීටර 100ත් අතර ඉන්න customer කෙනෙක් නම් ඔයාට booking order එකක් දාන්නේ. එතකොට ඒ customer ට කියන්න ඕනේ 1 කිලෝමීටරයකට රුපියල් 150 ගානේ. ඔයාගේ කිලෝමීටර 10ක් නම් ඒ ගාන ඇඩ් වෙනවා. අපි කියමුකෝ 1 කිලෝමීටරයක් ඇතුළත ඉන්නවා නම් රුපියල් 150. කිලෝමීටර 10ක් නම් 1500. එහෙම. ඔයාලට මේ රේට් එක මම උදාහරණයක් විතර ගත්තේ. රේට් එක අඩු ගන්න පුළුවන්. වැඩි ගන්න පුළුවන්. මම දැනට 10ක් කියලා දෙනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් කිලෝමීටර 10ක් වගේ ඇතුළත ඉන්න කෙනෙක්ට කොච්චර කොස්ට් එකක් යනවද කිලෝමීටර 20ක් වගේ ඇතුළත ඉන්න කෙනෙක්ට ඩෙලිවරි ගන්න කොච්චර කොස්ට් එකක් යනවද කියලා කස්ටමර්ටත් අයිඩියා එකක් එනවා. හරි. මෙතන තියෙනවා බේස් කොස්ට් සහ හැන්ඩ්ලින් ෆී කියලා දෙකක්.
හරිද? බේස් කොස්ට් සහ හැන්ඩ්ලින් ෆී කියන්නේ මේ දෙකම ෆික්ස් කොස්ට් එකක් විදිහට අපිට මෙන්ෂන් කරන්න පුළුවන්. එතකොට මේ ෆික්ස් කොස්ට් එක මේ per කිලෝමීටර වලින් ගුණ වෙලා මේක එකතු වෙලා තමයි කස්ටමර්ට පෙන්නන්නේ shipping charge. දැන් උදාහරණයක් විදිහට මම කියමුකෝ බේස් කොස්ට් එක රුපියල් 100ක් තිබ්බොත් අපි කියමුකෝ කස්ටමර් කෙනෙක් ඉන්නවා කිලෝමීටර් 10ක් ඇතුළත කස්ටමර් කෙනෙක් නම් ආව බුක් කරේ. එතකොට අපි දන්නවා cost per distance එක එන්නේ රුපියල් 10යි 1 කිලෝමීටරයකට. කිලෝමීටර් 10ක් ඇතුළත නම් රුපියල් 100ක් යනවා යාට distance එකට charge එක. හැබැයි අපි මෙතන base cost එකක් දාලා ඉඳලා අනිවාර්යයෙන්ම කස්ටමර්ට පෙන්නන රුපියල් 200යි. අයියේ මෙතන රුපියල් 100කුත් දෙනවනේ. තව handling fee දැම්මොත් ඒ ගාන එතකොට 250ක් වෙනවා. ඔයා මේ මුකුත්ම දාන්න නැතුව මෙතන 0 හරි එහෙම තිබ්බොත් මෙතන කැල්කියුලේෂන් එන්නේ අදාළ distance rate එකට ගුණ වෙලා distance එක ගුණ වෙලා තමයි මෙතන rate එක calculate වෙන්නේ කස්ටමර්ට. හරි. පැහැදිලිනේ? හරි. අපි දැන් මෙතන 100 අතර තමයි. ඊළඟට අපි දෙන්නේ 101ක්. ඊළඟට අපි පටන් ගන්නේ මේකේ අනිත් 101කින්. 101ක් 200ත් අතර මම කියනවා 15 per කිලෝමීටර් 15. ඊට පස්සේ 201ක් 300ත් අතර නම් මම කියනවා 20යි. අන්න ඒ විදිහ අපි දෙන්න පුළුවන්. හරිද? රේට් එක දීලා ඊට පස්සේ අපි කරන්නේ මෙතන save distance rate කියලා බටන් එකක් තියෙනවා මෙතන. ඒකට ක්ලික් කරන්න. හරි. save distance rate එකට ක්ලික් කරලා අපිට තව තැනක් තියෙනවා save කරන්න මෙතන මේ save changes කියලා බටන් එකක් වෙනවා. අන්න ඒකත් ක්ලික් කරන්න. හරි. ඔන්න දැන් අපේ distance rate එකට අදාළව data ටික save වුණා. දැන් save changes ගිහිල්ලා ඒ වුණාට පස්සේ අපි ආපු උඩටම එන්නේ. උඩටම ගියාට පස්සේ මෙතන shipping setting වල ඉස්සරහ තියෙනවා back කියලා බටන් එකක්. අන්න ඔය back එක උඩ ක්ලික් කරන්න. එතකොට අපි ආපු මුලට එනවා අර shipping method add කරපු තැනට. මෙතෙන්ද එන්නේ අපි ආපු තව shipping method add කරන්න ඕන නම් අපිට මෙතනින් add කරන්න පුළුවන්. හරි. හරි. දැන් අපි කියමුකෝ දැන් එක shipping method දැන් නෙවෙයිනේ. දැන් shipping method දෙක තුනක් තියෙනවා අනිවාර්යෙන් customer කෙනෙක්. පළවෙනියට add කරන්න ඕන කිව්වේ මම මේ distance rate එක ඔයාගේ distance rate මත තියෙනවා නම් ඔයාට distance rate එක add කරන්න පුළුවන්. හරි. දැන් අපි කියමුකෝ target කෙනෙක් distance rate මත නෙවෙයි එයාගේ shipping එක calculate වෙන්නේ. එයාගේ weight base නම් අනිවාර්යයෙන්ම ඒක නා පළවෙනියෙන්ම කරන්න ඕනේ weight base shipping එක දෙන්නේ. හරි. මම මේක කරන්නේ කොහොමද කියලා බලන්න. ඒක කරන්නේ අපි දැන් මෙතන distance rate add කරා මතකනේ. මෙතන add shipping method ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා select method එකේ table rate කියන එකට ක්ලික් කරන්න. weight base අපිට දෙන්න පුළුවන් එක option එක තමයි මේ table rate එක මගේ. හරිද? table rate එකට ක්ලික් කරලා ඒක add method දෙන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ table rate එකත් අර ඉස්සලා වගේ මෙතන edit යන්න. edit ගිහලා මේකෙත් කියනවා පොඩි condition එකක් මොනවද එන්න ඕන කියලා method title එක tax status එක handling fee එකක් තියෙනවා නම් handling fee එක අපිට input කරන්න පුළුවන්. ඔයාගේ maximum shipping cost එකක් තියෙනවා නම් ඒක input කරන්න පුළුවන්. අනිත් එක තමයි calculation type එක. මේ weight based shipping එක calculation වෙන්න ඕනේ per order ද ඔයාගේ per item ද per line item ද shipping class එක දානවා කියලා ඔයාලට තීරණය කරන්න පුළුවන්. හරිද? එතකොට per order නම් per order එකට තමයි ඔයාගේ shipping charge එක calculate වෙන්නේ. එතකොට per item නම් යන්නේ calculation එක per item. හරිද? එතකොට ඒ item එක අනිවාර්යෙන් weight එක mention වෙලා තියෙනවා. ඔයා product එකක් publish කරන්නේ මම මේක ඉස්සරහට පෙන්නන්නම්. product එකක් publish කරද්දී අනිවාර්යෙන්ම ඔයා weight base අනෙක් කෙනෙක් නම් ඔයා weight එක අනිවාර්යෙන් mention කරලා තියන්නේ. හරි? ඒක ඔයාලට දෙන්න පුළුවන් per order හරි per rates item කියලා. මම දැනට මෙතන per order දෙනවා. ඊට පස්සේ දැන් මම ඇඩ් කරන්න යනවා අර rate table එක. එතන මෙතන තියෙනවා shipping class එක, condition එක, min, max, ඊට පස්සේ break about කියලා තියෙනවා. මේ ටික නම් ඔයාලට වැදගත් වෙන්නේ නැහැ. raw cost, item cost, kg cost, percentage cost, label කියලා තියෙනවා. හරි. මම දැන් මේකින් එක ඔයාලට කරන්න ඕන දේ මම පැහැදිලි කරලා දෙන්නම්. හරි. පළවෙනිම කරන්න යන්නේ add shipping rate කෙනෙකුට ක්ලික් කරන්න. හරි. add shipping rate උඩ ක්ලික් කරලා මෙතන shipping class එක select කරන්න ඕනේ. එතකොට අපි මෙතන අනිවාර්යයෙන්ම select කරන්නේ any classes කියලා දෙන්න. any classes කියලා දෙන්න. condition එක දෙන්න. weight base. ඔයාලට දෙන්න පුළුවන් weight base condition එක දෙන්න.
හරි. ඊට පස්සේ ඔයාලට දෙන්න පුළුවන් min max. මතකනේ ඉස්සෙල්ලා අපි දෙන්න distance එක ගනුව 1 kilometer to 10 kilo 100 kilometer කියලා. එතකොට මෙතනත් අපිට දෙන්න පුළුවන් 1 kg to 3 kg කියලා දෙන්න පුළුවන්. කිලෝ එකක් කිලෝ 3ක් අතර නම් ඔයාලට per kilo එකට රුපියල් 150ක් යනවා කියලා අපිට මෙතන මෙන්ෂන් කරන්න පුළුවන්. හරි. ඔන්න මම ඒක කරනවා. කිලෝ එකක් කිලෝ 3ක් අතර නම් ඔයාගේ ඕඩර් එකේ weight එක අපි කියන කස්ටමර් ගේ weight එක ඕඩර් weight එක කිලෝ එකක් කිලෝ 3ක් අතර නම් එතකොට කස්ටමර් ගේ අපි shipping charge විදිහට ගන්නවා මෙතන ඇඩ් කරන්න ඕන per kg cost කිලෝ එකකට 150 රුපියල් 150ක් යනවා කියලා අපි courier කරන ආයතනයෙන් අපි අහගන්නවා කොහොමද weight based shipping එක යන්නේ charges කියලා. එතකොට යාළුවා කියනවා per kilo එකකට මෙච්චරයි. නැත්නම් per kilo range එකක් තියෙනවා නම් kilo range එකේ 1 kilo එකකට මෙච්චරයි කියලා යාළුවා කියනවා. එතකොට අන්න ඒක තමයි මෙතන ඇඩ් කරන්නේ. හරිද? ඊට පස්සේ raw cost කියනවා ඒක ඔයාලට වැදගත් වෙන්නේ නැහැ. item cost එකත් ඒක වැදගත් වෙන්නේ නැහැ මෙතෙන් input කරන්න. percentage cost එකත් මෙතන වැදගත් වෙන්නේ නැහැ. ඔයාලා ඒක blanks කියන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේ label එක. label එකේදී කියන්න පුළුවන් අපිට මේ weight එක තියෙන්නේ මෙන්න මේ shipping cost එක හැදුනේ මෙන්න මේ weight එකේ තියෙන හින්දා කියලා කස්ටමර්ට මෙන්ෂන් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙන්ෂන් කරන්න පුළුවන් ඔයා මේ shipping එක තෝරගන්නවා නම් ඔයාලට දවස් 3ක් ඇතුළත delivery වෙනවා කියලා. එතකොට මම මෙතන උදාහරණයක් දෙන්නම්. delivery in 3 working days කියලා දාන්න. එතකොට customer checkout එකේදී එයාට මෙතනින් පෙන්නනවා මේ shipping එකට අදාළව delivery in 3 working days කියලා එයාට පෙන්නනවා. ඒක map වෙන්නේ මෙන්න මේ එකක් තුනක් අතර තියෙන හින්දා විතරයි. දැන් අපි කියමුකෝ ඊළඟ එක තමයි weight based shipping එක ආපහු කිලෝ 4ක් කිලෝ 6ක් අතර නම් අපි කියනවා per kilo එකට රුපියල් 100යි යන්නේ. හැබැයි ඔයාගේ delivery එක වෙන්නේ දවස් 7ක් ඇතුළත කියලා කියනවා. හරිද? එතකොට දැන් අපි කියමුකෝ ඔයාගේ එක ඔයාගෙන් ඕඩර් කරන කස්ටමර් කෙනෙක්ගේ ඕඩර් weight එක කිලෝ 5ක් වගේ එනවා නම් එයාට එතකොට මේ කන්ඩිෂන් එක ඇප්ලයි වෙන්නේ නැහැ. කිලෝ 1ක් 3ක් අතර යන delivery in 3 days කියන ඇප්ලයි වෙන්නේ නැහැ. ඒ කස්ටමර්ට shipping charge එක විදිහට ඇප්ලයි වෙන්නේ මේ 4ක් 6ක් අතර කියන shipping මේ ඔප්ෂන් එක තමයි යාට cost එකක් විදිහට පෙන්නන්නේ. එතකොට ඒකේ එයාට පෙන්නනවා checkout එකේදී delivery 7 working days කියලා. එතකොට එයාට select කරනවා නම් select කරන්න පුළුවන් එක එයාට. මොකද අපි දැන් shipping method 3-4ක් දෙනවනේ customer ට option එකක් විදිහට. එතකොට මේ customer ට ඕන එකක් එයාට select කරගන්න පුළුවන්. එයාට වාසිය එකක්. හරි. ඊට පස්සේ මෙහෙම දීලා වෙලා ඔයාගේ weight එක තව තියනවා නම් ඔයාලා එහෙම add shipping rate කියලා දෙන්න පුළුවන්. දැන් ඔයා හදිසියවත් වැරදිලා හරි එකක් add වුණා කියන්නකෝ. add වුණොත් ඔයාලට තියෙන්නේ අදාළ shipping එක උඩට click කරලා මෙන්න මෙතන තියෙනවා delete selected row කියලා ඒක උඩ click කරන්න. එතකොට අපිට ඒක delete කරන්න පුළුවන්. හරි. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි weight based shipping එකේ shipping add කරගන්නේ. දැන් මම මේක save shipping දෙනවා. save shipping rate දුන්නාට පස්සේ ආපහු අපිට පල්ලෙහින් තියෙනවා save changes. අන්නේ save change උඩ click කරගන්න ඕන. click කරලා අපි ආපහු අර උඩට යනවා. එතන තියෙන back කියලා බටන් එකක්. ඒ back කියන බටන් එකට click කරන්න. ඒතර අපි ආපහු මුලට එනවා. අර shipping method add කරපු තැන. හරි. ඔන්න අපි add කරා. දැන් අපි අපේ ඊළඟ අපි කියමුකෝ සාමාන්‍ය අවම 3ක්වත් තියෙනවා. අපි ඊළඟ එක free shipping දෙනවා. නැත්නම් flat rate දෙනවා. local pickup දෙනවා. දැන් ওই තුන ඔයාලට කැමති විදිහට ඔයාලට add කරන්න පුළුවන්. හරි. දැන් මම යනවා මුලින්ම free shipping method එකට. free shipping method එක add කරන්න කොහොමද කියලා පෙන්නන්න. free shipping method එක add කරන්න අපි add shipping method ගිහිල්ලා free shipping කියලා select කරලා මෙතන add method දෙනවා. add method දුන්නාට පස්සේ ඔන්න දැන් free shipping කියන එක ආවා. ඊට පස්සේ මෙතන මම edit කියන බටන් එක click කරලා link එක click කරලා දැන් එනවා මොකද්ද කොහොමද shipping මේ free shipping එක customer ට enable වෙන්නේ කියලා අපි කියන්න. එතකොට අපිට කියන්න පුළුවන් දැන් ඔයාලා දැකලා ඉතින් සමහර stores වල free shipping එක enable වෙන්නේ රුපියල් 10000ක් ගත්තොත් කියලා එයාට කියනවා. අපි කියනවා අපි promotion එකක් කරනවා එයාට රුපියල් 10000ක් වටින item මගෙන් purchase කරොත් ඔයාට free shipping enable වෙනවා කියලා. අන්න එතකොට ඒක එහෙම කිව්වට වැඩක් නෑ. ඔයාගේ
ඔයාගේ වෙන්ඩර් ඩෑෂ්බෝඩ් එක පැත්තෙන් ඔයා ෆ්‍රී shipping එක enable කරන්න ඕනේ. order amount එක රුපියල් 10000ක් වගේ ආවට පස්සේ මෙතන minimum order amount එක අවම 10000ක් ඔයා මගෙන් order එකක් ගත්තොත් item දෙක තුනක් වෙන්න පුළුවන්. එතකොට ඒක item එකක් වෙන්න පුළුවන් 10000ක් වුණොත් ඔයාට මොන free ඔයාට delivery කරලා දෙනවා කියලා තමයි අපි ඉතින් අදහස් කරන්නේ. හරිද? එතකොට මේක ඔයාට ප්‍රොමෝෂන් කරලා වගේ කස්ටමර්ස්ලා වගේ shop එකට ගෙන්නන්න පුළුවන් method එක. හරිද? අනිවාර්යයෙන් free shipping අපි කොහොමද මේ stores වල කියලා දැකලා තියෙන free shipping enable වෙනවා. අනේ වගේ අපිට free shipping enable කරන්න පුළුවන්. අපි criteria එකක් දෙනවා රුපියල් 10000ක් දක්වා ආදාර කස්ටමර් මගෙන් order ගත්තොත් විතරයි මම free shipping දෙන්නේ කියලා ඔයාලට දෙන්න පුළුවන්. හරි. අනිත් එක තමයි මේ free shipping දෙන්න පුළුවන් අපිට coupon එකක් set කරන්න. දැන් අපි කියමුකෝ දැන් 10000ක් හරි 10000කුත් තියෙනවා 10000ක් ආව කියලා. දැන් අපි කියමුකෝ coupon එකක් දෙනවා කියලා. දැන් e-commerce වල එක marketing method එක ගන්න coupon කියන්නේ. එතකොට අපි මෙතන free shipping select කරලා ආපු add method දෙන්න. add method දීලා අපි ආපු අලුතින් shipping require කරනවා මොකද්ද? the minimum amount of coupon. minimum amount එක හරි coupon නැත්නම් a valid free shipping coupon. ඔය දෙකෙන් එක. මම දාන්නවා ඉස්සෙල්ලාම ඔය valid free shipping coupon කියන එක පෙන්නනවා. අන්න එතකොට valid free shipping coupon එකේදී ඔයාලට coupon එකේදී mention කරන්න පුළුවන් ඒ මෙතන අපි coupons කියලා එකක් තියෙනවා. ඒකෙදි ඔයාලට දෙන්න පුළුවන් මේකෙදි වෙන්නේ shipping free වෙන එක කියලා. ඊට පස්සේ තියෙනවා minimum order of coupon කියලා. ඔන්න එතකොට අපිට දෙන්න පුළුවන්. අර අපේ මම දුන්න ඉස්සර 10000 ඒ වගේම තමයි. එක්ක amount එක එක්ක coupon එක. නැත්නම් minimum amount and coupon. minimum amount එක සහ coupon එක දෙකම තියෙනවා නම් එයාට free shipping දෙනවා කියලා අපිට enable කරන්න පුළුවන්. හරි. ඒක තමයි ඔතනදී ඔයාලට shipping එකේ දෙන්න පුළුවන් වාසියක් marketing වලට අදාළ. හරි. හරි. මම දැන් ආපු මෙතෙන් ආවා. මෙතනදී දැන් අපි free shipping එකක් කරේ. හරි. ඊළඟ method එක මම යනවා local pickup එක. අන්න local pickup එක add method ගියා. local pickup එකේදී local pickup එකත් අපිට select කරන්න පුළුවන් cost එකක් තියෙනවා නම් local pickup එකට අදාළව අපිට cost එක mention කරනවා නැත්නම් 0 තියන්න පුළුවන්. හරි. ඊළඟ shipping method එක තමයි flat rate එක. මම ඒකත් add කරන්න කොහොමද කියලා පෙන්නන්නම්. flat rate එකේදී මෙතන shipping method කියලා add කරලා flat rate දෙන්න. flat rate එක add method. ඊට පස්සේ අපිට flat rate එකට දෙන්න පුළුවන් වගේ flat rate එකක් කරනවා නම් රුපියල් 300 නම් ඒ රුපියල් 300 දෙන්න පුළුවන්. ඊට පස්සේ මේව මොකුත් select කරන්න ඕනේ නැහැ ඔයා. මේක save method දෙන්න. අතන cost එක විතරයි දෙන්නේ. හරි. දැන් මේ ටික අපි දුන්නනේ. දැන් අපි මේ ටික ඔක්කොම එකින් එක දැන් දීලා වෙලා අනිවාර්යයෙන්ම මෙතන save changes කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඔන්න මම දැම්ම. එතකොට තමයි save වෙන්නේ හරියට. save changes උඩ ක්ලික් කරනකොට තමයි ඔයාගේ දැන් මෙතන shown info updated successfully. එතකොට මේක මේ function එක සාමාන්‍යයෙන් enable වෙනවා මේ distance rate table rate එහෙම තමයි විනාඩි 5ක් විතර ගියාට පස්සේ ඔයාලට මේකේ හරියටම function එක යොදා ගන්න පුළුවන්. මොකද add කරපු ගාම function එක හරියටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක time එකක් දීලා තියෙන හින්දා. හරි. දැන් මම යනවා back වෙනවා ආපු ඔයාලට මම අනිත් දේ කියලා දෙන්න මේ වීඩියෝ එකෙන් පස්සේ. දැන් ඔයාලට පැහැදිලි ඇති shipping කොහොමද අපේ setting එකේ basicම feature එකක් වෙන mainම සහ basicම feature එකක් වෙන setting කොහොමද shipping කොහොමද ඔයාලට හදාගන්නේ කියලා බලන්නේ මෙතන. ආපහු මම පියවරෙන් පියවර පෙන්නන්නම් කොහොමද ඒක මුලින් ඉඳන් යන්නේ කියලා. ඔයා ඔයාගේ dashboard එකට එනවා. dashboard එකට log වෙනවානේ. ඒ dashboard එකට log වුණාට පස්සේ ඔයාට මෙතන setting කියලා function menu එකක් තියෙනවා. ඒ setting කියන menu එකේ තියෙනවා shipping කියලා එකක්. ඒ shipping කියන එකට ක්ලික් කරන්න. එතකොට shipping එකට ක්ලික් කරලා පස්සේ ඔයාගේ shipping zone එකට අදාළව එකක් හැදිලා තියෙනවා shipping zone එකක්. අනේ shipping zone එකේ පෙන්නනවා ඔයාගේ country එකයි region එකයි පෙන්නනවා. zone එකයි region එකයි පෙන්නනවා. ඊට ඉස්සරහින් පෙන්නනවා edit කියන button එක. හරිද? හරි. මේ තියෙන shipping zone එක region එක. මෙතන edit කියලා පෙන්නනවා. දැන් මේ තියෙන අර අපි දාපු rates ටික මෙතන පෙන්නනවා. edit කියන උඩ ක්ලික් කරලා
දැන් edit ක්ලික් කරනවා ඔයාලට මෙතන මුකුත් නැත්නම් ඔයාලට මේ add shipping method දීලා මෙන්න මේ step by step පියවරෙන් පියවර ඔයාලට add කරන්න පුළුවන්. ඔයාගේ distance rate enable නම් පළවෙනියෙන්ම ගන්න ඕනේ distance rate එක දෙන එක. මේ free shipping local shipping දෙන එක නෙවෙයි. ඔයාගේ distance rate නැත්නම් ඔයා weight base නම් යන්නේ ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ weight base දෙන එක. ඒකට table rate එක තමයි select කරන්න ඕනේ. අන්න ඔය දෙක ඉස්සරහ දුන්නට පස්සේ තමයි අපි free shipping local pickup flat rate දාගෙන ගිහිල්ලා අපි මෙතන save changes දෙන්නේ. හරි. එතකොට ඕක තමයි වෙන්ඩර් කෙනෙක්ගේ shipping එකට අදාළව ඔයා කොහොමද setting එක හදාගන්නේ කියලා මට කියන්න ඕන. හරි. thank you.